මාත් එක්ක get ready with me එකක් නෙමෙයි. මම ready වෙලා ඉවරයි lipstick ගන්න විතරයි තියෙන්නේ. මම අද ඊට කලින් කරන්න නැති අලුත් වැඩක් කරන්න යන්නේ. ඒක නිසා චුට්ටක් excited වෙලා තියෙනවා. මට lipstick එකක් තෝරගන්න බෑ. මේක සාමාන්‍යයෙන් මම use කරන එක. මම ගත්ත අලුතින් මියාන එකේ HD collection එකේ එක. අපි මේක try කරමු. මම මේ කලර් එකට ඉච්චර ආස නැහැ. උනාට මට මේක recommend කරේ shop එකේ girl. බලලත් නැහැ. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවට තමයි මට මතක් වුණේ nails දාවන්නේ. මේ වෙලාවට තමයි හිතන්නේ nails වලට අර මම දැක්ක girl කෙනෙක් ගාව තියෙනවා සාමාන්‍යයෙන් ඔය permanent නැති tip on nails ගකරින් එක. කවුරු හරි girl ව දන්නවනම් ඒ girl ගේ page එක දන්නවනම් මෙතනින් mention කරගෙන යන්න අනේ please. ඒක මේ වගේ වෙලාවට ගොඩක් වැදගත් කියලා මට දැන් තමයි හිතෙන්නේ. ඒත් nails නැත තවුලක් නැහැ මම නම් හිතන විදිහට. හරි. අපි යමු. අද මාත් එක්ක මම මොනවද කරන්නේ කියලා බලමු. මටත් අද චුට්ටක් කියාගන්න බැරි excitement එකක් තියෙන day එකක්. ඒ වෙනාට අපි බලමු අපි කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. පරක්කු වෙලා ඉන්න දවසට තමයි ඌබ එකක් කනෙක්ට් වෙන්නෙම නැත්තේ. මම ලස්සනට හදාගෙන ආපු කොණ්ඩේ බලන්නකෝ ඉතින්. හරි මම ලොකේෂන් එකට ආවා. මේක මට කරන්න ආපු වැඩේත් අමතක වුණා ලොකේෂන් එක දැක්කම. ඒකේ තියෙන පොත් ටික දැක්කම මට හොයාගන්න බැරි වෙච්ච ගොඩක් පොත් මෙතන තිබ්බා. ඒත් එක්කම මට මෙන්න මේ ලස්සන පොත හම්බුණා. මම මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. මේක තමයි මට දවසේ වෙච්ච ලැජ්ජම හිතන වැඩේ. මගේ වීඩියෝ ක්ලිප් එක එතන ඉන්න 10 දෙනෙක් 20 දෙනෙක් විතර එකතුලා බලපු එක. කොහොම හරි The Book Cafe එකේ ice cappuccino එක මාරු. මගේ first time ice cappuccino එකක් try කරපු. ඒක නම් මාරු. කියන්න වචන නෑ මට ඒක ගැන. ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ. තව පැය දෙකකින් විතර තව ක්ලිප්ස් වගේක් අරගෙන තමයි ෂූට් එක ඉවර කරන්න තිබ්බේ. ඉතින් එතකන් මං ආවත් හැඹිලි ගෙඩියක් බොන්න. මේ දවස්වල මොන රසයක් නැනේ තියෙන්නේ. ඊට පස්සේ තවත් වෙලාව තිබ්බ හින්දා අපි ගියා ලන්ච් එක ගන්න. ලන්ච් එක ගත්තේ ඩෙලි ෆ්‍රෙන්ඩ්ස් එකෙන්. මට සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරන්න පරක් වුණාට පස්සේ මං ගිහලා ඩෙලි ෆ්‍රෙන්ඩ්ස් එකෙන් තමයි ලන්ච් එක ගන්නෙ. ඕන වෙලාවක ඒගොල්ලන්ගේ ලන්ච් එක available. ඒක නිසා තවත් ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මම එනකම් මයිලෝ ගෙදරට වෙලා බලාගෙන ඉන්න හින්දා මයිලෝවත් මට ෂේප් කරගන්න ඕනි. එයාටත් ලොකු මාළුවෙක් අරගෙන ගෙදර යන ලෑස්ති වෙද්දී මට චුට්ටක් හෙම්බිරිස් ආවා වගේ. මට ඒක හින්දා චායි එකක් ගන්නවා. චායි එකක් අරගෙන ඉවර වෙලා යන ගමන් නිකමට වගේ ස්පා සිලෝන් එකට ඔළුව දැම්මා. එතකොට මං ගාව තිබ්බේ නැති යාළුවගේ අලුතෙන් මාපු මෙන්න මේකේ රෝල් ඔන් එක ගත්ත. මට ඒකේ නම මතක නැහැ. චූටි ක්ලිප්ස් වගේක් මේ මට මිස් වුණා. මොකද මං කියවනේ මං ස්ක්‍රිප්ට් එක බලලා ආවේ නැහැ කියලා. අද නම් මාර මහන්සි දවසක් guys. Hope you guys enjoy this video. Bye.